ඉතින් වන්න පොළොන්නරු යන ගමනේ මැල්සිරිපුල හෝටලේ ගාව නතර කරා දවල්ට කන්න. ඉතින් අපි බලමු පොළොන්නරුවේ vlog එකෙන් කොහොමද ඉතුරු ටික කියලා. මම මේක රමවන්න. කාලය සීමිතයි පුතා. ජීවිතේ ඉවර වෙන්න කලින් ජීවත් වෙන්න. ඔන්න අපි පොළොන්නරුවට ආවා. ග්‍රවුන්ඩ් මෝල් පොළොන්නරුවට ආවා. මේ ඉන්නේ අපේ යාළුවා විදු. ඉතින් අපි හෙට vlog එකෙන් බලමු ඉතුරු ටික මම දාන්න. එහෙනම් අපි ගියා. ඉතින් මෙන්න මේ විදිහට පොළොන්නරුවේ රෑ ඇවිදලා කියලා ඔක්කොම කල්ලිර වෙලා අපි ගියා පොළොන්නරුවේ තියෙන රසමලස්ස කෑම කඩේකට කඩමණ්ඩිය කියලා. ඉතින් එතනට ගිහිල්ලා මම අද දවසේම මේ ඇතරම තෙල් ජාති රෝල්ස් අරගෙන දේවල් කෑවේ බත් කෑවෙම නැහැ. ඉතින් බෑදපු මාළුත් එක්ක අද රෑට අපි බත් කෑවා පොළොන්නරුවේ. ඉතින් හෙට උදේම පරක්කම සමුද්‍රය යන්න කියලා තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. ඔන්න අපි පරක්කම සමුද්‍රයට ආවා. හිතපු විදියටම ගියේ. ඉතින් හැබැයි ඔය පේන කන්දේ අලි ඉන්නවා. හරිද? උදේම මෙන්න ප්ලෑන් කරේ ඒකයි. නමුත් එනකොට 6:07 විතර වුණා. මොකද ඊ ඇවිල්ලා මේ මහන්සියටත් එක්ක නිින්ද ගියා. බස් එකේම නේ දවස ගත වුණේ. ඉතින් අද උදේම මෙතනින් ආවා කියලා අපි වැඩ පටන් ගත්තා. ඉතින් බලමු vlog එක ඉතුරු ටික. කාලය සීමිතයි පුතා. ජීවිතේ ඉවර වෙන්න කලින් ජීවත් වෙන්න.